කොල්ලෙක්ගේ බ්‍රයිට් ටු බී එකට මොකද්ද දෙන්නේ? අර මෙහෙම දාන පටියයි. ආයෙ නෑ මට ඒක වැඩක් නෑ. දැන් ඔයා කියන්නේ මෙතන මෙහෙම මේ කොලබෝන් එක පේනවා නම් මොඩල්. මම එහෙම කිව්වේ නෑ. දැන් මගේ ඇටකොඩු දෙක පේන්නේ බාගෙට. එතකොට මම බාගෙට මොඩල්ද? බත් කන්න නැද්ද? මොන බත් දාන්නේ ගෝවා ගිහලා කොල්ලගේ බ්‍රයිට් ටු බී බට් නා ඕ මේ තියෙන්නේ. මෙතනින් වාට ඔක්කොම ටික බලා ගන්න. ස්පාසිලොන් අලුත්ම ලිප් ග්ලොස් කලෙක්ෂන්. නෑ හොයා ගන්න අමාරු නෑ. ඇතුළට ගියා මෙන්න මේ වගේ කටක් ගහලා තියෙන මේසයක් හොයාගත්තා. ඒ මේසෙ තමයි ඔක්කොම ලිප් කෙයා අයිටම්ස් තියෙන්නේ. දැන් මේ දෙක තමයිලු බෙස්ට් සෙලින්. ඉතින් මට මොකද? මන් නෙමෙයි මෙයා කියන්නේ. මං අහන්නේ මට මොකද? දැන් මෙතන තියෙනවා 1 2 10යි. 10ක්ම තියෙනවා. මම මේ 10ම ගාලා බලලා තමයි මට ඕනෙක මං තෝරගන්නේ. මේක ගත්තා. කටේ හක්කලා ගෑවා. ඔක්කොම කටේ ගාලා බලන්න බෑ නම් අතේ මෙන්න මේ පැත්තේ ගාලා බලන්නත් පුළුවන්. ටෝල් දෙකේ මේ විදිහට ගාලා යම් යම් කියලා මොනවා මේ පාරවද කරන්නේ? පිස්සුද නැද්ද? පාර කෙලින් යන්න බෑ. ඉන්න බලාගෙන යනවා. කටේ ගාලා බැලුවා ඇති. ඊළඟට මං කරන්න හදන්නේ ලිප් කොම්බෝ එක. හැබැයි කටේ නෙමේ අතේ. ස්පාසලෝන් එකේ ක්ලෝව් ලිප්ස්ටික් එක තියෙනවනේ. මෙන්න මේ විදිහට ගන්න. අලුතෙන් ආපු ලිප් ග්ලොසස් වලින් පහක් තෝරගෙන ඒකට උඩින් මෙහෙම ගෑවා. දැක්කනේ මුලින් තිබ්බ පාටයි දැන් පාටයි කොහොමද වෙනස? දැන් අර මුලින් හම්බුන මල්ලි බෙස්ට් සෙලින් කියලා කිව්වේ චෙරි ග්ලේස් එක. ඒකත් ගෑවා. දැන් මේ පහම ගෑවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ක්ලෝ ලිප්ස්ටික් එකේ පාට වෙනස් වුනේ. බෙරි බ්ලෂ්, බ්‍රොන්ස් ග්ලෝ, ගෝල්ඩන් ස්පාර්කල්, කූල් කොපර්. බලන්නකො ලිප් ග්ලොසස් වලට දාලා තියෙන නම් ටිකේ ලස්සන. අර ගන්නවද මේක ගන්නවද මේක ගන්නවද අර ගන්නවද? ගාලා බලලා ඔක්කොම කරලා මගේ තිරනේ දෙකකට අඩු කරගන්න. මං ගත්ත ක්ලියර් ස්කයි එක. මේ කාඩ් එන්නකෝ ගෙවන්න. හොඳ වෙලාවට කාඩ් මැෂිම ළඟ තිබ්බේ. මගේ වීඩියෝස් වලින් මම ඉන්ෆ්ලුවෙන්ස් වෙන්නේ ඔන්න ඔහොම.